හායි යාළුවනේ ඩුබායි මරීනා. ඉතින් ඩුබායි මරීනාව වොන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන අද ඉඳලා ඔයාලත් එක්ක එකතු වෙනවා දිගටම. ඉතින් ලස්සන ට්‍රැවල් වැඩසටහනක් එක්ක එකතු වෙන්න ඉතින් මම යන හැමතැනම ආදරණීය ප්‍රේක්ෂකත් එක්ක බෙදා ගන්න සූදානම්. ලස්සන ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් බලන්න මේක හැමෝම රස විඳින්න. ඔන්න YouTube එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න, share කරන්න. කතා ඇති අපියන් ඩුබායි මරීනා වටේ. Hi team guys, ඔන්න දැන් ඉන්නේ බීච් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ මම අතර මම වැඩ කරන තව බ්‍රාන්ච් එකක් මම කලින් වැඩ කරා. ඉතින් මම වැඩ කරන අවානි කියන ලස්සන අවානි කියන ලෙබනීස් රෙස්ටොරන්ට් එකේ තියෙන ඒකේ එක බ්‍රාන්ච් එකක් තමයි මරීනා බ්‍රාන්ච් එක මේ තියෙන්නේ. ඉතින් ඔන්න ආවොත් ඔයාලට එන්න පුළුවන් ලෙබනීස් කෑම කන්න තමයි වෙන්නේ ඇවිල්ලා. ඉතින් රස විඳින්න මරීනා. Hi guys, මාර සුන්දර තැනක් ඇත්තරම මේ එන්න හවස මොකද උදේවරු එන්න එපා. උදේවරු හරි අමාරු රස්මෙත් එක්ක ගොඩක් කස්ටමර්ස්ලා ගොඩක් ගෙස්ලා නැහැ. දැන් මේ වෙද්දි මාරු විදියට ගෙස්ලා ඉන්නේ. බලන්න පේන වෙද්දි දැන් නම් ටයිම් එක ඉවර වෙගෙන යන්නේ. හවස් 6 විතර වෙනකොට ගොඩක් බීච් එකේ 6:00 දිනාට දෙන්න නැති වෙයි. නමුත් මේ වෙනකොට සෑහෙන ගෙස්ලා ලෝඩ් එකක් ඇවිල්ලා ඉන්න තියෙන මොකද මේ සීසන් එක මරණ කියන්නේ මොකද ජනවාරි පෙබරවාරි මාර්තු දැන් ඔය දෙසැම්බර් ඔය ටිකේ පටන් ගන්න සීසන් එක මේ වෙද්දි ඉවර වෙගෙන එන්නේ. ඉතින් මේ වෙද්දි දැන් නම් පොඩ්ඩක් කස්ටමර්ස් ගොඩක් අඩු වෙලා මොකද රමදාන් හින්දා ඩුබායි වලට. ඉතින් මොනවවත් ආරාධනා කරනවා ඉතින් හැමෝටම ඩුබායි ආවොත් ඩුබායි මරීනා බලන්න අමතක කරන්න එපා. විශේෂ දෙයක් පෙන්නන්න මම ඔයාලට. මේ තියෙන්නේ ලොකර්ස්. ඔයාලා ආවම ඔයාලගේ සේෆ්ටි එක අනිවාර්යයෙන් සේෆ්ටි ඕන දෙයක් දාලා යන්න පුළුවන් තමන්ට. ඒකට තමන්ට බය නැහැ තමන්ගේ දෙන කිව්වේ නැති කියලා ඔයාලගේ ස්ලිපර්ස් ටික ඔයාලගේ දාගෙන ඔයාලගේ බෑග් එක ඔයාලගේ ෆෝන් එක හැමදේම මේකට දාලා ලොක් කරලා යන්න. ඒකට බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. ඔයාලා පොඩි කට්ටිය ආවොත් ඉස්සෙල්ලා කරනවා. ඊට පස්සේ පීරන් යන්න වෙනවා තත්ත්වයක්. ඉතින් ඊළඟ ඔයාලට මේ ටික ඉස්සෙල්ලා කරන්න දෙන්න පොඩි කට්ටියට ගොඩක් ඩේන්ජර් හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ ස්පොයිලර් ඉන්න හැමතරම යාලත් එක්ක යාලා ආරක්ෂාව කරනකොට ආරෙන් ඉතින් බීච් එකේ ඔටෝ දෙකලා තියෙනවද? කොහොම බලා ගන්න. ඉතින් මෙහා ඇහෙලා අතර මොහොලට යන්න පුළුවන් මේක නැගලා ඉතින් යම් මුදලක් අය කරනවා යා. බීච් එකේ. හරි ලස්සන දෙයක් වැඩක් අහම්බෙන් සෙට් උනේ මේක. Sa.